තෙරුවන් සරණයි. ටික දවසක් මෙහෙදි වෙලා ඉඳලා ආව හරි අමුතු දෙයක් අරගෙන. කතාවෙම පටන් ගන්න. ගෙදර දොර නම් වසා තිබුණා ඒත් ඇතුළට මම ගියා. බිරිඳ දරුවන් දකුණු රිසිවි දේයස දසාත දිව ගියා. සයනේ දරු පැටව් තුරුලේ සොඳුරු නින්දක නෙත්පියා. දුටුවේ සුළඟට විවිරු උණු දොර රෙද්ද අතරින් මගේ දයා. ගෙදර දොර නම් වසා තිබුණා ඒත් ඇතුළට මම ගියා. ගෙදර දොර වහලා තිබුණේ. හැබැයි මං ඇතුළට ගියා. ගෙදර දොර වහලා තියෙද්දි මං ඇතුළට ගියා. හොඳට හිතන්න. බිරිඳ දරුවන් දකුණු රිසිවි දේශ දසාත දිව ගියා. මට මගේ වයිෆුයි ආදරණීය බිරිඳයි දරුවෝයි දකින්න මා ආසාවක්. මගේ ඇස් එහෙට මෙහෙට ගියා. සයනේ දරු පැටව් තුරුලේ සොඳුරු නින්දක නෙත්පියා. ඇඳේ ඇස් දෙක පියාගෙන දරුවොත් එක්ක දුටුවේ සුළඟට විවරු උණු දොර රෙද්ද අතරින් මගේ දයා. මගේ ආදරණීය බිරිඳ දරුවනුත් එක්ක ඉදි ඇඳේ යහන්ගත වෙලා ඉන්නකොට මම දැක්කා රෙද්ද අතරින් මගේ දයා. දොර රෙද්ද අතරින් මම දැක්කා. සිහින ලෝකෙක අතර මං වේ. සුරංගනන් සමගින් වැදී. විටක දඟලයි විටක හිනෙහි ඒත් දැහැනට සමවදී. දෙතන කිරිරස උරා බොන්නට මොහොතකට යලි සිත බැඳී. විවර වූ බොත්තමක් සොයමින් පොඩි දරුවා අඳුමින් නැදී. දැන් මට පේනවා මගේ ආදරණීය බිරිඳ දරු පැටවුත් එක්ක ඉන්නකොට කොහොම හරි ගමන් නැද සුරංගනන් එක චූටි පැටවල දැකලා hina වෙනවා ලස්සන. හීනෙන් hina වෙන ගමන් මගේ ආදරණීය බිරිඳගේ මේ ඇඳුමෙන් විවර වෙච්ච බොත්තමක් හොයනවා. ඉරි චුට්ටක් පුරා බොන්න අර චූටි තනපුඩුට කට්ටියලා. පියාගෙනනෙත් ඒත් හුරුවට තුරුල්ලටගත් පොඩි පුතා තබා දෙතොලට නුඹේ පීයුරු දුන්නේ නුඹ නොකරම කතා. බලාගෙන තව ඉන්නේ කොහොමද නොවුණු කෙහෙරල් නුඹේ ගොතා. වැටි මුව මත ඇඳී තිබුණා අඳුරේ පවසන රස කතා. නින්දෙන් පුරුද්දට අරගන්නවා. පුරුද්දට අරගෙන චූටි පැටියගේ කට තනපුරුවේ තියෙනවා. දැන් මේක පුරුද්දට කරන්නේ. දැන් නින්දෙන් හොඳට සයනේ මගේ ආදරණීය බිරිඳයි දරුවෝ ඉන්නවා. මමත් ඇඳවිත්තමට බර වුණේ හාදුවක් නල නැත තියන්න. මං ඇඳවිත්තම වාඩුනේ හාදුවක් තියන්න. හිතුනේ නෑ මට නුඹ පූද්දා ගෙදර මම ආ බව කියන්න. දැන් මම ගෙදර ආපු ඉතින් මට ඔයාලට කියන්න බෑ පව් දරු පැටවුත් එක නිදි. හදිසියේ දුර කතන නාදෙන් හැකි වුණත් නිදි ගැට විඳින්න ඕන කරින් වුණා. ඒ නිසා මගේ වයිෆ් නැගිට්ටා. මගේ ආදරණීය බිරිඳ නැගිට්ටා. නුඹට එකවරක් කුමක් වුණුදයි ගියා මොහොතක් මට හිතන්න. ඒ දුරකථන අමුතුමෙන් පස්සු ආට මොකද්ද වුණා? ඒක මට තාම හිතා ගන්න බෑ. හැබැයි ටික වෙලාවක් ගියා මේක මොකද්ද කියලා හොයාගන්න. කටේ සද්දට ගමේ ඉන්නා මිනිස්සු දැන් ගෙදර පිරිලා. මගේ ආදරණීය බිරිඳගේ සද්දට දැන් මිනිස්සු ගෙදර පිරිලා. කිසිත් හරියට කරුණු නොදැනෙන පොඩි උන් තබ්බීරි ගැහිලා. මේ කිසි දෙයක් මගේ පැටව දන්නේ නැහැ. හැබැයි තබ්බීරි ගැහිලා බලාගෙන ඉන්නවා දැන්. neතේ කඳුලැලි පිසින්නට මම ගියත් පැටවුන් ළඟට ඇදිලා. අනේ මට බලන් ඉන්න බෑ මගේ පැටව කෑ ගහනකොට මං ගියා බල ඒ ඇස් දෙකේ කඳුළු පිහදාන්න. අහෝ දෙවියනි ගෙදර එනකොට මාව මෙරිලලු මගදී හැපිලා. අහෝ දෙවියනි ගෙදර එනකොට මාව මෙරිලලු මගදී හැපිලා. ආදරණීය අප්පච්චි කෙනෙක් කියන්නේ පුදුම දෙයක්. ඒ පුදුම කෙනෙක්. ඒ ආදරණීය තාත්තා කියන්නේ පුදුම කෙනෙක්. ඒ මැරුණත් තමන්ගේ හදවත, මනස, හිත මේ හැමදේම වැඩ කරේ තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවෝ මිදාව. එයාගේ කය පාරේ දෙහි තමන්ගේ මනසාව ගෙදර. ඇවිල්ල කිසි දෙයක් කර කියා ගන්න බෑ. අඩුම තරමේ ආදරණීය බිරිඳවත් සනසන්න බෑ. ආදරණීය දරුවන්ගේ ඇස්වල දෙන කඳුළු පිහදාන්න බෑ. ඒ රත්තරන් අප්පච්චි. හැපිල මැරිලද මරලා හැපිලද මුමුණා මන්තරේ. මේ කොල්ලා හැපිල මැරිලද නැත්තම් මැරිලා මරලා හප්පලද. දැන් ලොකු මන්තරයක් යනවා ගෙදර ඈ. මමත් දන්නේ නැති කරුණු කියවයි. රටම දන්නා පත්තරේ. හරියට මෙරිච්ච මමවත් නොදන්න කරුණු කාරණා තමයි මිනිස්සු කෙනේ කරොත් ගම්වල යම් දෙයක් වුණාන් පස්සේ
අර ගොඩ පෙරක දෝරු ඉන්නවනේ. එයාලා තමයි තීරණය කරන්නේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. මම නොදන්න කතාවක් තමයි මෙයාලා පත්තරේ විස්තර විදිහට කියන්නේ. මරණයෙන් උත්ථාන කර කර බල බලා නිර්වස්තරේ මරණය ගැන හිත හිත දැන් මරණය ගැන එක එක දේවල් කල්පනා කර කර ලියයි JMOට ඕනෑ විලස සිදුවුණු විස්තරේ. අවසාන සිද්ධ වෙන්න ඔච්චරයි. මොන දේ සිද්ධ වුණත් ඇත්ත විස්තරේ දන්න කෙනා මැරිලා ගියාට JMOට ඕමනා විදියට ලියාවියක විස්තරේ. මගේ ආදරණීය කල්යාණ මිත්‍රයා කැලුම් රංග දයාරත්න ලියුම ලස්සන කවිතලා. තාත්තා කෙනෙක් ගැන දැනෙච්ච අමුතුම කතාවක්. අද මම ඔබට ගෙනල්ලා හිතන්න. ආදරයේ සෙනෙහස කියන්නේ පුදුම දෙයක්. අප්පච්චි කෙනෙක් කියන්නේ පුදුම කෙනෙක්. මැරුණත් මනසාවේ ගෙදරට ඔබට රත්නත්‍රේ පිටයි.